ආයිබෝවන් ඕගොල්ලෝ හැමෝටම අද අපි යන්නේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයට ඉතාමත්ම ආසන්නයේ තියෙන ලස්සන සංචාරක ප්‍රදේශයක් වන ස්වාන් වැලි වෙත. මීට කලින් අපි මේ පැත්තට ඇවිල්ලා තිබුණත් අද අපි මෙහෙට ආවේ මිදිවත්තක් බලන්න. ඉතින් මේ මිදිවත්තට ආවම අපිට බොක්ස් එකක් දුන්නා. ඒ බොක්ස් එකට අපිට කැමැති තරම් ඒ බොක්ස් එක පිරෙන්න මිදි කඩා ගන්න පුළුවන්. මේ කට්ටිය මිදි කඩලා අරන් යනවා. ඒ වගේම අපිට ඕන තරම් අන්ලිමිටඩ් මේ මිදිවත්තේ මිදි කඩාගෙන කන්නත් පුළුවන්. ඉතින් අපි ගිහිල්ලා බලමු මිදිවත්ත කොහොමද කියලා. සුල්තානා අපිට මෙන්න මේ වගේ එම්ටි බොක්ස් එකක් හම්බ වෙනවා කතුරකුත් එක්ක. එතකොට අපිට මේ පුළුවන් ෆුල් මේක පුරවගෙන මිදි කඩා ගන්න ඕන තරම්. සාමාන්‍යයෙන් අවුරුද්දේ හැම කාලෙදිම මේ වගේ සරුවට මිදි වැවිලා මිදි අපිට කඩා ගන්න මිදි වතු බලන්න බෑ. සාමාන්‍යයෙන් අවුරුද්දේ මුල් මාස කීපේ තමයි අපිට මේ විදියට මිදි වතු බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙහි ඇතුල් වෙච්ච ගමන්ම අපිට දැක ගන්න පුළුවන් දිගටම තියෙන හොඳ මිදිවැල් පේලි. ඒ හැම පේලියක්ම හොඳින් නඩත්තු කරලා හොඳට ඒ අදාළ කුෂ්කාර්මික ඒ දේවල් ටික කරලා තියෙනවා කියලා පේනවා. මේ වගේ ට්‍රොලිත් අපිට දැක ගන්න පුළුවන්. අපිට ඕන මේ ට්‍රොලි අරගෙන ගිහිල්ලා ඒවට මිදි කඩාගෙන ඇවිල්ලා ඊට පස්සේ මේ තරාදි හැමක් තිබුණා. ඒවෙන් අපිට කොච්චර අපි කඩාගත්තද කියලා බර කිඩා ගන්න පුළුවන් විදියට ඒ ට්‍රොලි හදලා තිබුණා. අපි ගිය සතිය අන්තයේ දවසක ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා තිබුණා. ගොඩක් කට්ටිය අපිට දැක ගන්න පුළුවන් වුණා. අර අපිට දුන්න වගේ බොක්ස් එකක් හම්බෙලා ගොඩක් මිදි කඩාගෙන ඒව පුරවගෙන යනවා. අපි ඇවිදගෙන යනකොට අපිට විවිධ වර්ගයේ මිදි දැක ගන්න පුළුවන් වුණා. සමහර ඒවා කොළ පාටයි, තවත් සමහර ඒවා දම් පාටයි, සමහර ඒවායින් සීඩ්ලස්, සමහර ඒවා සීඩ්ස් තියෙන ඒවා. ඒ විදිහේ මිදි ගොඩාක් වර්ග ගොඩාරියක් තිබුණා. මිදි වගාව ගැන හිතුවතින් මේක එච්චර ලේසි වැඩක් නෙවෙයි. හොඳ තත්ත්වයේ මිදි ලබා ගන්න නම් අවුරුද්ද පුරාම විශාල කැපවීමක් අවශ්‍ය වෙනවා. වතුර සැපීම, වැල් කප්පාදු කිරීම, පලිබෝධ පාලනය, කාලු ගුණය අනුව වගාව කළමනාකරණය කිරීම වගේ දේවල් ඉතාමත්ම ක්‍රමවේදයකට අනුව අවුරුද්ද පුරාම කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා තමයි අද අපි මේ දේවල් දකින්නේ මේ ගොවීන්ගේ මහන්සිය නිසා. වෙස්ටර්න් ඕස්ට්‍රේලියාවේ පර්ත් වල ස්වාන් වැලි කියන්නේ ඕස්ට්‍රේලියාවේ පැරණිම වයින් නිෂ්පාදන ප්‍රදේශවලින් එකක්. මෙහි වසර ගණනාවක් පුරාම පවුල් විසින් පවත්වාගෙන යන වයින් කර්මාන්තශාලා ගොඩක් තියෙනවා. ඒ වගේම චොකලට් කර්මාන්තශාලා, මී පැණි ඇල්ලිවිසැල්, චීස් නිෂ්පාදන ආයතන ඒ වගේ දේවල් තියෙන නිසා මේ ස්වාන් වැලි කියන ප්‍රදේශය සංචාරකයන් අතර ඉතාමත්ම ජනප්‍රියයි. මේ අවට ස්වාන් වැලි කියන ප්‍රදේශයේ මිදිවතු මේ වගේ ගොඩාරියක්ම තියෙන්නේ. මම හිතන්නේ මේ අවට දේශගුණයත් ගොඩක්ම මිදිවලට ගැලපෙන දේශගුණයක් තමයි තියෙන්නේ. ඒක නිසා වෙන්නේ නැති මෙච්චර මිදිවතු තියෙන්නේ. අපිට මේ මිදි ඕන තරම් කඩාගෙන කන්න පුළුවන් මේ විදිහට. මේ වගේ ස්ථානවලට එනකොට මේ ස්ථානයේ පරිසරය ආරක්ෂා කරන එකත් අපේ වගකීමක්. ඉතින් මේ වගාවට හානියක් නොකර එම ස්ථානයේ මොනවා හරි නීති තියෙනම් ඒව පිළිපැදලා යන එක තමයි අපි කර යුතු වෙන්නේ. මේ තමයි අපේ බොක්ස් එක. අපි තවමත් මිදි පොඩ්ඩයි කඩාගෙන තියෙන්නේ. කොහොම හරි අන්තිම වෙනකොට මේක පුරවලා අපි ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. දැන් නම් ඉතින් හොඳටම පිරලා තියෙන්නේ. තව පුළුවන් විදියට අපි පුරවගෙන මේක අරගෙන යමු.
ලංකාවේ වගේම පඹය යූස් කරනවා මෙහෙත් මේ කුරුල්ලොන්ගෙන් සත්තුන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න. ඒ වගේ සාම්ප්‍රදායික ක්‍රම මෙහෙත් පාවිච්චි වෙනවා. මේ තමයි අපි අද දවසේ දැනට කඩාගෙන තියෙන මිදි ටික. අපිට මේ බොක්ස් එක පිරෙන්න අපිට මිදි කඩා ගන්න පුළුවන් ඕන තරම්. එතකොට මේ මුළු බොක්ස් එකටම වෙන්නේ $20යි. අපිට කොළ පාට මිදිත් තියෙනවා. කඩාගමු නේද? එකක් කාලා බලමු කරා. ඇඹුල්. ඒක ඇඹුල්. Hey Ryan. Sometimes. මේ හරියත් අලුතෙන් මිදි තවන් දාලා මිදි පැල වවන්න පටන් ගන්න තැන. තාම පස සකස් කරන ඒ අධීරය තමයි තියෙන්නේ. දැන් අපි මේ යන්නේ සල්ලි ගන්න. බොක්ස් එක වල $20යි. Okay, that's fine, so it doesn't go. Thank you very much. Thanks, guys. Thanks you. for coming. We picked, there was caution tape down there. This is a licensed grape. If you pick it, we can get up to $200,000. අර කලින් කිව්වත් වගේ මේ මිදි පුරවගත්ත බොක්ස් එක තමයි අපි කාපු මිදි ඔක්කොටමයි උනේ $20යි. ඉතින් $20ට ලාභයි. ඉතින් කඩේකින් ගන්නවා නම් අපිට පොඩි මිදි ප්‍රමාණයක් තමයි ඉතින් $20ක් වගේ ප්‍රමාණයකට ගන්න වෙන්නේ. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත එන්නම්. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.